හරි. අද අපි කතා කරන්න යන්නේ ඇත්තගම ඇදහන්නත් බැරි ඒ වගේම ටිකක් විතර මත ભેදාත්මක වෙන්නත් පුළුවන් මූල්‍ය ක්‍රමයක් ගැන. හිතන්න බලන්න පොඩි මුදලක් ඩොලර් 5ක් වගේ මුදලක් කොහොමද මිලියන ගාණක ධනයක් බවට පත් කරගන්නේ? අපි බලමු මේකේ පියවරෙන් පියවර මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම කවදාරි හිතලා තියෙනවද පොඩි මුදලක් කොහොමද ලොකු ධනයක් වෙන්නේ කියලා? කවුරුහරි කිව්වොත් හිතමුකෝ ඩොලර් 5කින් මිලියන ගාණක් හොයන්න පුළුවන් කියලා ඒක විශ්වාස කරන්න පුළුවන්ද? අන්න ඒ අභිරහස තමයි අද අපි මේ කතාවෙන් දිගහරින්න යන්නේ. හොඳයි මේ ක්‍රමයට කියන නම තමයි සිල්වර් හසල්. එහෙම නැත්නම් රිදී හසල්. දැන් මේකේ අදහස හරිම සරලයි. හිතන්නකෝ රිදි කාසියක් තියෙනවා. ඒකේ ගහලා තියෙනවා වටිනාකමක්. හැබැයි සමහර වෙලාවට ඒ කාසිය හදන්න පාවිච්චි කරපු රිදි ටිකේ වටිනාකම අර කාසියේ ගහලා තියෙන වටිනාකමට වඩා වැඩි වෙනවා. අන්න ඒ වෙනස, ඒ ગેප් එක තමයි මෙතනදී ලාභයක් බවට පත් කරගන්නේ. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මිලියනයක රහසක්. අපි බලමු මේ රහස්‍යගත මූල්‍ය උපාය මාර්ගය මොකක්ද කියලා. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලියම දෙවෙන්නේ හරිම සරල පියවර හතරක් උඩ. පළවෙනියටම ආරම්භක මුදල හොයාගන්න ඕන. ඊට පස්සේ අර කිව්ව මිල පරතරය, ඒ කියන්නේ නියම අවස්ථාව හොයාගන්න ඕන. තුන්වෙනියට Tamanගේ අතේ තියෙන වත්කම පරිවර්තනය කරනවා. අන්තිමට ඒක විකුණලා ලැබෙන ලාභයත් අරගෙන ආයමත් මුලින්දම් පටන් ගන්නවා. ඒක හරියට චක්‍රයක් වගේ. හරි. එහෙනම් අපි බලමු පළවෙනි පියවර ගැන. පුදුම හිතන තරම් සරල ආරම්භයක්. ඒ තමයි ඩොලර් 5. හෝ ඇත්තටම ඩොලර් 5යි මේ මිලියන ගාණක ගමන පටන් ගන්න ඕන වෙන්නේ ඔච්චරයි. ඒක තමයි මේක තියෙන පුදුමය. ඕනම කෙනෙකුට මේක පටන් ගන්න පුළුවන් වීම. ඉතින් මේ ඩොලර් 5 හොයාගන්න එකත් ලොකු දෙයක් නෙවෙයි. මූලාශ්‍රවල කියන විදිහට වත්තේ පොඩි වැඩක් කරලා හරි දවසක බොන තේ එක නවත්තලා හරි එහෙමත් නැත්නම් පාවිච්චි කරපු පරණ ජැකට් එකක් විකුණලා හරි මේ ආරම්භක මුදල හොයාගන්න පුරුවන්ලු. හරි. දැන් අපි යන්නේ මේ මුළු ක්‍රියාවලියම හදවතට. ඒ කියන්නේ වටිනාකම් පරතරය හොයාගන්න විදිහට. ඉලක්කය තමයි අඩු මුහුණත වටිනාකමක් තියෙන හැබැයි ගොඩක් පිරිසිදු රිදි වලින් හදපු කාසි නිකුත් කරන රටවල් හොයාගන්න එක. දැන් ඇයි මෙහෙම වෙන්නේ? හිතන්න ලෝක වෙළඳපොලේ රිදී මිල හැමදාම වෙනස් වෙනවා. ඒත් රටක කාසියක ගහලා තියෙන වටිනාකම එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට රිදී මිල කොච්චර උඩ යනවද කියනවනම් අර කාසිය ඇතුලේ තියෙන රිදි ටිකේ වටිනාකම කාසිය ගහලා තියෙන අගය පහු කරගෙන යනවා. අනේ ඒක තමයි මෙතන තියෙන අවස්ථාව. මූලාශ්‍රවල උදාහරණ විදිහට දෙනවා ආර්මේනියාව, කිර්ගිස්තානය වගේ රටවල්. හේතුව තමයි ඒ රටවල නිකුත් කරන සමහර කාසිවල 90%කටත් වඩා පිරිසිදු රිදි තියෙනවා. හොඳයි. දැන් තමයි අපි එන්නේ මේ කතාවේ ටිකක් මතභේදාත්මකම හරියට. කාසියක් කොහොමද වෙළඳ භාණ්ඩයක් වෙන්නේ කියන තැනට. මේ කියන මතභේදාත්මක පියවර තමයි අර හොයාගත්ත කාසි උණු කරන එක. ඔව් උණු කරලා දානවා. ඒ මොහොතේදී වෙන්නේ ඒක තවදුරටත් නීත්‍යානුකූල මුදලක් නෙවෙයි. ඒක කෙලින්ම අමු රිදි. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. ඇත්තටම ගොඩක් රටවල මුදල් විනාශ කරන එක නීති විරෝධීයි. අන්න ඒ නිසා මේක තමයි මේ මුළු ක්‍රමයේම තියෙන අවදානම්ම සහ භයානකම පියවර. මේ වෙනස බලන්නකෝ. එක පැත්තකින් තියෙන්නේ නීත්‍යානුකූල මුදල්. ඒ කියන්නේ රටක් පිළිගත්ත කාසි. අනිත් පැත්තක උණු කලාට පස්සේ ඒක තවත් මුදලක් නෙවෙයි. ඒක තනිකරම අමුද්‍රව්‍යයක්. පිරිසිදු රිදී ගුලියක්. හරි. එහෙනම් අපි යමු මේකේ ප්‍රතිඵලය දිහා බලන්න. මිලියන ගාණක් දක්වා යන හිමබෝල ආචරණය. මූලාශ්‍රවල දෙන උදාහරණයට අනුව ආරම්භක ආයෝජනය ඩොලර් 5යි. හැබැයි පළවෙනි විකිණීමෙන් මේක ඩොලර් 500ක් වෙනවා. හිතන්නකෝ. ඒ කියන්නේ 110,000ක ප්‍රතිලාභයක්. පළවෙනි වටෙන්ම. හැබැයි නියම සෙල්ලම පටන් ගන්නෙ මෙතනින්. දැන් මොකද කරන්නේ? අර ලැබුණ ඩොලර් 500 ලාභයත් අරගෙන ආයෙමත් මුලින්දම මේ චක්‍රේ පටන් ගන්නවා. මේ විදිහට චක්‍ර කිහිපයක් යනකොට සිද්ධ වෙන වර්ධනය ඇත්තටම අදා ගන්න බෑ. බලන්න පළවෙනි වටෙන් ඩොලර් 500ක්. ඊළඟ වටෙන් ඒක ඩොලර් 50,000ක් වෙනවා. ඊටත් පස්සේ තුන්වෙනි හතරවෙනි වටේ වෙද්දී ඒක ඩොලර් මිලියනයක් පහු කරගෙන යන්න පුළුවන් කියලායි මූලාශ්‍රවල කියවෙන්නේ. හරි. අපි දැන් එන්නේ මේ කතාවේ අවසානයට. අවසාන ප්‍රශ්නය. මෙතනදී තීරීම ඉතුරු වෙන්නේ අහගෙන ඉන්න කෙනාට. මූලාශ්‍රය අවසානයේදී අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. ප්‍රශ්නය තමයි කවුරු හරි මේක කරනවද කියන එක. මේකේ තියෙන නීතිමය පැත්ත, සදාචාරාත්මක පැත්ත, මේ හැමදේම ගැන හිතන්න යමක් ඉතිරි කරලා අපි අදට මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.